ඉක්බිති කලන්ද සිටුපුත් වූ සුදින්න තෙමේ විසල්පුරයෙහි ඒ කටයුතු දය අවසන් කොට කලන්ද ගම මව්පියන් වෙත ගියේය. ගොස් මව්පියන්ට මෑණියනි පියාණනි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මය මම යම් යම් ලෙසකින් දනිම්ද ගිහිගෙයි වසන්නහු විසින් එකෙතින් පිරිපුන් එකෙතින් පිරිසිදු ඒ සංකලිකිත බඹසර හැසිරෙන්නට සුකර නොවේ. මම් කෙස්රවුල් බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මට අවසර දෙන්නැයි මෙය කීය. මෙසේ කී කල්හි සුදින්න කලන්ද පුතුගේ මව්පියෝ සුදින්න කලන්ද පුත්හට දරුව සුදින්නය තෝ අපගේ ප්‍රිය වූ මනාප වූ සුවසේ වැඩුණු සුවසේ පෝෂණය කරන ලද එකම පුත්‍ර විහි. දරුව සුදින්නය තෝ කිසි දුකක් නොදන්නෙහිය. අපි තාගේ මරණය නොදු නොකැමැත්ත මෝම වෙන්වන්නමු. කිම අපි ජීවත් වන්නා වූ තට ගෙහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමුදැයි මෙය කීහ.